මේ වීඩියෝ එකේදී අපි ඩිස්කස් කරමු Soho Book software එකේ item එකක් create කරන්න කොහොමද කියලා. ඉතින්ම අපි items module එකට යන්න ඕන. එනකොට items select කරලා මෙතන plus mark එක click කරලා හරි new button එක click කරලා හරි අපිට පුළුවන් අලුතෙන් item එකක් create කරන්න. ඉතින්ම අපි මෙතන item type එක select කරන්න ඕන. goods ද service ද කියලා අපිට physical items goods කියලා select කරන්න පුළුවන්. මොන හරි අපි service එකක් දෙනවා. කියන්නේ transport වගේ ඒක අපිට service item එකක් විදිහට create කරගන්න පුළුවන්. ඊළඟට අපිට මේ item එකට name එකක් දෙන්න ඕන. ඊළඟට අපිට පුළුවන් මේ item එකට SKU එකක් දෙන්න. ඊළඟට මේ item එකට name එකක් දෙන්න. එතනින් අපිට select කරගන්න පුළුවන් ඒ unit එක. එහෙම නැත්නම් අපිට type කරන්නත් පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ item එකට image එකක් upload කරලා තියන්න. ඒකට ඒ image එක upload කරලා තිබුණාම අපි invoices, quotations, purchase orders වලදී අපිට පුළුවන් මේ item එක display වෙන විදිහට print එකේ display වෙන විදිහට set කරන්න. ඊට අපිට මේ item එකේ sales information, purchase information දෙන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට selling price එකක් දෙන්න පුළුවන්. ඊළඟට sales account එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ item එකට description එකක් දෙන්න පුළුවන්. ඊළඟට මේ item එකට taxes තියෙනවා නම් අපිට tax rate එකක් select කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ item එකේ cost price එකක් enter කරන්න පුළුවන්. ඊට පස්සේ account එක select කරන්න පුළුවන්. item එකට description එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ tax rate එක select කරන්න පුළුවන්. ඊට පස්සේ මේ item එක purchase කරන preferred vendor කෙනෙක්ව select කරන්න පුළුවන්. මේ විදිහට අපිට item එකේ sales information, purchase information enter කරන්න පුළුවන්. ඊළඟට අපිට ඕන මේ item එකේ movement එක බලා ගන්න. ඒ කියන්නේ item එකේ in out එක බලා ගන්න. ඒකට අපිට මෙතන track inventory for this item කියලා option එකක් තියෙනවා. මේක මේ check box එක check කරාම inventory account, inventory valuation account, reorder level, ඒ details display වෙනවා. ඉතින් අපිට මෙතනින් inventory account එකක් select කරන්න පුළුවන්. ඊපස්සේ inventory valuation method එක select කරගන්න පුළුවන්. 5 for the weighted average කියලා. එහෙනම් මෙතනින් අපිට reorder level එකක් දෙන්න පුළුවන්. එතකොට අපේ stock level එක මේ reorder level එකට reach වුණාම අපිට alert එකක් ගන්න පුළුවන්. ඊළඟට අපිට මේ item එක save කරන්න පුළුවන්. මේ විදිහට අපිට item එකක් create කරගන්න පුළුවන්. අපි item create කරද්දී professional plan එකේ, premium plan එකේ මේ විදිහට තමයි screen එක තියෙන්නේ. අපි light plan එක හරි ultimate plan එක හරි තියෙනවා නම් අපිට මේ වගේ screen එකක් තමයි තියෙන්නේ. ඒකට අපිට item name එක දෙන්න පුළුවන්. good service select කරගන්න පුළුවන්. ඊට පස්සේ brand එක දෙන්න පුළුවන්. ඊට පස්සේ manufacturer. ඊට මෙතනින් අපිට images දෙන්න පුළුවන්. front view, rear view, other images. මේ විදිහට අපිට images 15ක් වෙනකන් upload කරගන්න පුළුවන්. ඊට මෙතනින් අපිට item details දෙන්න පුළුවන්. single item එකක්ද එහෙම නැත්නම් item එක variations තියෙනවා. ඒ කියන්නේ color wise, size wise එහෙම තියෙනවද කියන එක. මෙතනින් අපිට unit of measure දෙන්න පුළුවන්. SKU එක ඒ details දෙන්න පුළුවන්. එතන මෙතනත් අපිට item description එක දෙන්න පුළුවන්. sales price, sales account, taxes description දෙන්න පුළුවන්. ඊළඟට purchase information add කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන light plan එකේ ultimate plan එකේ additional තියෙනවා. මේ track inventory for this item ටික කරාම
bin location එක inventory tracking එක කියන්නේ අපිට serial number එකක් set කරගන්න පුළුවන්. එහෙම නැත්නම් batch එකක් දෙන්න පුළුවන්. ඒ වගේ additional options තියෙනවා Elite plan එකේ ultimate plan. අපි premium plan එකේ ගියොත් අපිට serial number track කරන option එක නැහැ. අපි Elite plan එකේ හැරි ultimate plan එකට ගියොත් එතනින් අපිට serial number track කරන එක ඊට පස්සේ manufacturer brand ඒ details අපිට add කරගන්න පුළුවන්. ඊළඟට අපිට මේ item එකට dimensions weight එක දෙන්න පුළුවන්. ඒතකොට අපි invoice එකක් කරද්දී අපිට මේ weight එක dimension එක calculate කරගන්න පුළුවන්. මේ විදිහට අපිට item එකේ details enter කරලා අපිට මේ item එක save කරගන්න පුළුවන්.